ආයිබෝවන් Access Agri YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ කුරුඳු ඉඩමේ ගිය අවුරුද්දේ තමයි අපි පැල හිටෙව්වේ. ඉතින් ඒ වගේ පාළු හිටව ගන්න තමයි අද අපි හදන්නේ. ඉතින් මේ විදිහට පැල පහකට වඩා තියෙන බඳුන් ගෙනල්ලා තියෙනවා අපි. ඉතින් අපි කුරුඳු හිටව ගන්නදී මුලින්ම බලන්න ඕන මේ පැල තෝරගනිද්දී මේ එක බඳුනක පැල පහකට වැඩි තියෙන්න ඕන. ඉතින් අපි මේ විදිහට තෝරගත්ත පැල අරන් ඇවිල්ලා තියෙන පාළු හිටව ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක සිදු කරගන්නේ කියලා. ඉතින් අපි ඊට පස්සේ ක්ෂේත්‍රයේ මේ විදිහට හොඳට සුද්ධ කරගෙන පාළු තියෙන තැන් අඳුර ගන්න ඕන. අනිත් එක තමයි සමහර තැන්වල තියෙනවා පැල මේ වගේ දකින්න පුළුවන් මැරිලා. හැබැයි එක පැලයක් ඔය යන්තම් පැලවිගෙන එන්නේ. ඉතින් ඒක අසලින් අපි තව බඳුනක් මේ විදිහට සකස් කරනවා, හිටවනවා. ඉතින් සමහර තැන් තියෙනවා මේ වගේ පැල ඇත්තෙම නැති තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වලට අපි අලුතෙන් පොට් එකක් හිටවනවා. ඉතින් ඔබ මේ දකින්නේ ඒ වගේ එකක් පැලයක් තියෙන තැන් වල නැවත පොට් හිටවලා තියෙනවා. ඉතින් සමහර තැන් වල පැල තියෙනවා. ඉතින් ඒ වගේ නැවත හිටවන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙම පාළු පැල හිටව ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕන වර්ෂා කාලයේදී. ඒ කියන්නේ දැන් අපි මේ වගාව තියෙන මොණරාගල දිස්ත්‍රික්කයේ තමයි මේ කුරුඳු වගාව තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ සැප්තැම්බර් වගේ ඉඳන් ජනවාරි වගේ වෙනකන් එක දිගටම වහිනවා. ඉතින් 11 වෙනි මාසය කියන්නේ නොවැම්බර් මාසය වගේ හොඳට වර්ෂාපතනයේ තියෙනවා. ඉන්න වගේ වැටෙන වෙලාවක හිටව ගත්තා නම් හොඳයි. දවස් 4-5ක එක දිගට වහින වෙලාවක හිටව ගත්තා නම් ඉක්මනට මේව මුල් අල්ලනවා. ඉතින් අපි දැන් මේ පාළු ටික හිටව ගන්න තමයි හදන්නේ. අපි මෙන්න මේ විදිහට පාළු පැල හිටව ගත්තා. ඉතින් ඒකාකාර වගාවක් ලබා ගන්න සහ හොඳ අස්වැන්නක් ලබා ගන්න අපිට මෙම කුරුඳු වගාවේ පාළු පැල සිටවීම ඉතාමත්ම වැදගත්. ඉතින් ඕගොල්ලෝ මේ පාළු පැල සිටවන එක පළවෙනි අවුරුද්දෙම හිටවලා අවුරුද්දකට පස්සේ හිටව ගන්න ඕන. නැත්තම් මේ ගස් අනිත් පැල ටික ලොකු වුණාට පස්සේ අලුතෙන් හිටවන පැල වලට හෙවණ වැටෙන හින්දා ඒවා එක සමානව ලොකු වෙන්නේ නැහැ. ඉතින් මේ අපේ වගාවේ මෙන්න මේ පැත්ත දැන් ටිකක් කැලේ වෙලා තියෙන්නේ. ඉතින් මේ කුරුඳු වගාවට වල් බෙහෙත් ගහන්න බෑ. ඒ නිසා දැන් අපි කරන්නේ වල් කපන මැෂින් එකකින් මුලින්ම මේ වල් ටික කපනවා. ඒ කපලා වටේට පස් දාගත්තාම පැල වේලෙන්නෙත් නැහැ. ඉතින් පැල වලට මේ කපලා දාන වල් වල පෝර ගතියක් එකතු වෙනවා. ඉතින් කුරුඳු වගාවේ ප්‍රධානම දේ තමයි මේ වල් පැල ඇටි මර්ධනය කරලා මේ පැල ලොකු කරගන්න එක. ඉතින් කුරුඳු වගාවක් කරලා ඔබට හොඳ අස්වැන්නක් ලබාගෙන ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්, හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපගේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. කුරුඳු වගාව පිළිබඳව වටිනා වීඩියෝ ඔබට ඉදිරියේදී ගෙන එනවා. ඉතින් අපගේ channel එකේ තියෙන විවිධ ක්ෂේත්‍ර වලට අදාළව වීඩියෝස් ඉතින් ඒව නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපගේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ
තවත් වටිනා වීඩියෝකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.